හරි. මේ මාකට් එකේ හැදෙනවා. හරිද? බයි කැනල්, එතකොට සෙල් කැනල්. මම කලර් එකත් මාරු කරගන්නම් ඔයාලට පහසු වෙන්න. සාමාන්‍ය මාකට් එක බයස්ලා සහ සෙලර්ස්ලා අතර අ, තියෙන ගේම් එකක් තමයි අතරම මේ මාකට් එකේ වෙන්නේ. එතකොට මාකට් එකේ උඩින් ඉන්නවා සෙලර්ස්ලා, මාකට් එකේ පහළින් ඉන්නවා බයර්ස්ලා. හරිද? ඒ කියන්නේ මාකට් එක ඉහළ යනකොට මාකට් එක විකුණන්න බලාගෙන පිරිසක් ඉන්නවා. මාකට් එක පහළ යනකොට මිලදී ගන්න බලාගෙන පිරිසක් ඉන්නවා. එතකොට අ, ඒ ඔය රටාව හරිද? අපි තේරුම් ගන්නේ මේ කැන්ඩල්ස්ටික් වලින්. මාකට් එකේ කොතනද බයර්ස්ලා ඉන්නේ? මාකට් එකේ කොතනද සෙලර්ස්ලා ඉන්නේ? හරිද? එතකොට මේ chart වල හැදෙනවා කැන්ඩල්ස්ටික් රටා. හරිද? අ, ගොඩක් පවර්ෆුල් එකක් තමයි සාමාන්‍යයෙන් හැමර් එක කියන්නේ. හරිද? එතකොට හැමර් කියන්නේ මිටිය. හරිද? එතකොට සාමාන්‍යයෙන් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක ගිහිල්ලා. හරිද? මම ඒක ඔයාලට ඇඳලා පෙන්නන්න. මෙන්න මේ යෙත් වගේ පුංචි බොඩි එකක් තියෙනවා. මෙන්න මේ වගේ ටිකක් දිග බිත් එකක්. ආයි උඩිනුත් මේ වගේ චූටි විග් එකක් තියෙනවා. right. මේක මිටියක හැඩේ ගන්න නිසා මේකට අපි හැම එක කියලා කියනවා. හරිද? එතකොට මම ඔයාලට chart එකේ ඒක පෙන්නන්නම්. මෙන්න මේ ඒරියා එකේ. හරිද? මෙන්න මේ ඒරියා එකේ අපිට හම්බෙන්නේ සෙලර්ස්ලා. හරිද? ඒ කියන්නේ මාකට් එක පහළට තල්ලු කරන්න උත්සාහ කරන සෙලර්ස්ලා තමයි මෙන්න මේ ලෙවල් එකේ ඉන්නේ. හරිද? මෙතන ඉන්නේ සෙල්. මාකට් එක එතකොට මෙන්න මේ ලෙවල් එකේ ඉන්නේ බයස්ලා. හරිද? මෙන්න මේ ටිකේ ඉන්නේ බයස්ලා. right. එතකොට මාකට් එකේ මෙන්න මේ ලෙවල් එක. හරිද? ගොඩාක් යටින් පුෂ් කරනවා. එතකොට සෙලර්ස්ලා කරන්නේ මොකද? මේ උඩින් පහළට පුෂ් කරනවා. හරිද? එතකොට මාකට් එකට සෙලර්ස්ලා සහ බයර්ස්ලා ප්‍රමාණය අඩු වුණාට පස්සේ කියන්නේ සෙලර්ස්ලාගෙන් මාකට් එක සෙලර්ස්ලාගෙන් බයර්ස්ලා අතර මාකට් එක ගියාට පස්සේ මේ වගේ හැම කැනල් එකක් print වෙනවා. හරිද? මේ print වෙන කැලල සම්පූර්ණයෙන්ම තියෙන්නේ orders. හරිද? එතකොට අපිට ඒක advanced trading වලට යනකොට අපිට කතා කරන්න පුළුවන් අපි සරලව මේ හැම කැනල් එක මේක අපි ගන්නේ reversal කැනල් එකක් විදිහට. හරිද? මාකට් එක හැම කැනල් එකක් හැදෙනවා නම් support එක්ක. හරිද? මාකට් එක 160ක විතර ප්‍රොෆිටබිලිටි එකක් තියෙනවා මාකට් එක රිවර්ස් වෙන්න. අපි දැන් චුට්ටක් බලමු හැම කැනල් මාකට් එක කොහෙද තියෙන්නේ කියලා.
ඔයාලට මේ මෙතන පේනවද? හොඳ හැම කැනලයක් තියෙනවා. මෙතන පේනවද? සාමාන්‍ය බොඩි එක ඒ ෂේප් එකටම අ, බලන්න එපා. හරිද? ඒකෝර මේ තියෙන්නේ හැම කැනල. හරිද? මේ හැම කැනල එකකින් ට්‍රේඩ් එකක් ගන්න කොහොමද කියන්නේ මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඒක අපි ඉස්සරහට කතා කරමු. මේ තියෙන්නේ හැම කැනල එක. රයිට්. ඒකෝර මේ තියෙන්නේ හැම එකක්. මේ තියෙන්නේ හැම කැනල එකක්. රයිට්. මේ තියෙන්නේ හැම කැනල එකක්. මේ තියෙන්නේ හැම එකක්. රයිට්. පැහැදිලිද ඔයාලට? හලෝ. ඇහෙනවද? මයික් එක චුට්ටක් ඔන් කරලා කවුරු හරි එක්කෙනෙක් ඇහෙනවද ඔයාලට? ඇහෙනවා. රයිට්. එතකොට කතා කරේ හැම කැනල් එක ගැන. එතකොට මේ තියෙන්නේ හැම කැනල් එකක්. හරිද? මේ තියෙන්නේ හැම කැනල් එකක්. ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගෙන් අහන්න. මේ තියෙන හැම කැනල් එකක්. ඔයාලා නෝට් එකක් දාලා තියාගන්න. රයිට්. එතකොට හැම කැනල් එකක් කියන එක මොකක්ද කියලා ඔයාලට පැහැදිලිද? එතකොට මේ හැම කැනල් එක අපි ගන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී. හරිද? මේ තියෙන මේ වගේ මාකට් එක ඩවුන් එකකට ඇවිල්ලා ඉවර වෙලා මාකට් එකේ මෙන්න මේ වගේ සපෝට් එකක් උඩ තමයි මේ හැම channel එක print වෙනවා අපි බලන්නේ. හරිද? එතකොට ඉහළට යනකොට මාකට් එක අපි ඒකට කියන්නේ වෙන නමක්. හරිද? අපි ඒකට කියනවා shooting star එකක් කියලා. හරිද? කියන්නේ මේ up trend එකට යන මාකට් එක up trend එක ඉවර වෙන හරිය තමයි හැදෙන්නේ shooting star එකක්. මම මේක ඔයාලට one day වගේ chart එකක් දාගන්නම්. one day වගේ chart එක හොඳට බලා ගන්න පුළුවන්. හරිද? මේ තියෙන මාකට් එක up trend එකේ ගියා. up trend එක ඉවර වුණා. මේ බලන්න අර ඒක වගේම හැදෙන කැනල් එක හරිද? ඒකනේ අපි හැම එක කිව්වේ. හරි. මෙන්න මේ හැම කැනල් එක තමයි අනිත් පැත්ත හැදෙන්නේ. හරි. ඒතකොට මේ හැම එකම තමයි shooting star එකක් කියන්නේ reversal කැනල් එකක්. එතකොට මාකට් එකට selling pressure එක එනකොට shooting star කැනල් print වෙනවා. හරිද? එතකොට හැම එකක් කියන්නේ මොකද්ද මාකට් එකේ? ඩවුන් ට්‍රෙන්ඩ් යන්නේ. right down trend එකකදී down trend එක ඉවර වෙනකොට තමයි හැම කැනල් එක print වෙන්නේ. හරිද? එතකොට අපිට down trend එක ඉවරයි කියලා දල අදහසක් ගන්න පුළුවන් හැම කැනල් එකක් print වුණාම. එතකොට shooting star එකක් කියන්නේ මොකද්ද? අප් ට්‍රෙන්ඩ් එකක් ඉවර වෙන තැනනේ. right up trend එකක් ඉවර වෙන තැන shooting star එකක් හැදෙනවා. එතකොට අපි shooting star එක identify කරගන්නේ up trend එකක් ඉවර වෙන තැන. හරිද? එතකොට අපි තව lesson එකකට යමු. අපි දැන් යම් channel රටා දෙකක් එකතු කරලා කොහොමද
ඩබල් කැන්ස්ටික් පැටර්න් එකක් අපි අඳුරගන්නේ කොහොමද කියන්නේ. ඔයාලා දැනට මේක පොඩි නෝට් එකක් දාගන්නවද? right. එතකොට මේ කැනල් එක AMD setup එක දන්නවද ඔයාලා? කැනල් එකක් print වෙන්නේ කොහොමද කියන්නේ? නෑ. නෑ. හරි. අපි ඒක කතා කරමු. අපි දැන් යම් bullish engulfing pattern එකකට. හරිද? bullish engulfing pattern එකක් කියන්නේ මාකට් එකට බයර්ස්ලා අර 90ක් බයර්ස්ලා මාකට් එක අත්පත් කරගන්නකොට මාකට් එකේ හැදෙන රටාවක්. හරිද? මේ පුංචි පුංචි දේවල් ඇත්තටම ඉස්සරහට ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. හරිද? මොකද අපි චූටි දේවල් මග අරිනවා. මේ ඔන්න මාකට් එක සෙල් සෙටප් එක මාකට් එක සෙල් වෙලා පල්ලෙහාට එනවා. හරිද? එතකොට යම් කිසි සපෝට් එකකට මාකට් එක ආවට පස්සේ මෙන්න මේ වගේ ඉන්ගල්ෆ් කරනවා හොඳ බුලිෂ් කැනල් එකකින්. හරිද? එතකොට ඒකට අපි කියනවා බුලිෂ් එන්ගල්ෆින් කැනල් එකක් කියලා. හරිද? මේක හොඳ බයි කැනල් එකක්. ස්ට්‍රෝං බයර්ස්ලා ඉන්නවා. හරිද? මේකට අපි කියනවා බුලිෂ් එන්ගල්ෆින් කැනල් පැටර්න් එකක් කියලා. එතකොට අපි කලින් කතා කරේ හැමර් කැනල් එක ගැන. ඊට පස්සේ අපි කතා කරේ ෂූටින් ස්ටාර් එක ගැන. දැන් අපි කතා කරන්නේ බුලිෂ් එන්ගල්ෆින් කැනල් එකක් ගැන. එන්ගල්ෆ් කරනවා කියන්නේ මේ සෙලර්ස් ලව ටික සම්පූර්ණයෙන්ම මේ බයර්ස්ලා දැහැ ගන්නවා. හරිද? එතකොට මේ රටාව අපි බලමු මාකට් එකේ කොතනද තියෙන්නේ කියලා. හරිද? ළඟම තැනක් තියෙනවා. ඔයාලට පේනවා මම මේ කළු පාටින් දාලා තියෙන්නේ මගේ අර පහසුවට. හරිද? මේ කළු පාට. එතකොට මේ තියෙන්නේ හොඳ බයි කැනල් එකක්. හරිද? මේ තියෙන්නේ බුලිෂ් එන්ගල්ෆින් පැටර්න් එකක්. එතකොට මෙතන බයර්ස්ලා හරිද? 90%ක්ම බයර්ස්ලා අතේ තමයි මේ මාකට් එක මේ අවස්ථාවේ රඳා පවතින්නේ. එතකොට ඔයාලට පේනවා මාකට් එක ඉහළට ගිහිල්ලා තියෙනවා. හරිද? මේ අප් ට්‍රෙන්ඩ් එකට තමයි මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. හරිද? එතකොට දැන් හෙට මාකට් එක ඕපන් වෙනකොට මාකට් එක යන්න තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකට. හරිද? එතකොට මේක හොඳ රටාවක් බුලිෂ් එන්ගල්ෆ් එකක්. හරිද? ඒ වගේම මේ මෙතන. හරිද? ඒ බලන්න මාකට් එක මේ කැනල් එකෙන් හරිද සම්පූර්ණයෙන්ම එන්ගල්ෆ් කරලා තියෙනවා. හරිද? එතකොට මේ පේනවනේ අප් ට්‍රෙන්ඩ් එක. මොකක්ද එතකොට එන්ගල්ෆ් වෙනවා කියන්නේ? බුලිෂ් එන්ගල්ෆ් පැටර්න් එකක් කියන්නේ මොකක්ද? මාකට් එක උඩට යනනේ. හරි. මාකට් එක උඩට යනවා. ඔව්. මාකට් එකේ සෙලර්ස්ලාගේ අතින් සම්පූර්ණයෙන්ම මාකට් එක බයර්ස්ලා දැහැ ගන්නකොට හැදෙන පැටර්න් එකක් තමයි බුලිෂ් එන්ගල්ෆින් පැටර්න් එකක් කියන්නේ. හරිද? එතකොට අපි මේකේ තව හොයමු. හරි. ඔයාලා දැන් ට්‍රේඩින් view එක පාවිච්චි කරනවා නේද? ඔයාලා ට්‍රේඩ් කරන්න පාවිච්චි කරන ප්ලැට්ෆෝම් එක මොකද්ද? ට්‍රේඩින් ට්‍රේඩින් view එක. එතකොට MT5 එහෙම ට්‍රේඩ් කරලා තියෙනවද? MT5 ගැන දන්නවද? C trader SM එකට කනෙක්ට් කරන්න ඕන කියලා දන්නවා. ඒ උනට ලොකු මේකක් අයිඩියා එකක් කරන්න නැහැ. ලොකු අයිඩියා එකක් නැහැ. හරි. එතකොට අනිත් කට්ටිය කොහොමද?
හරි. එතකොට අපි දැන් කතා කරේ බුලිෂ් එන්ගල්ෆින් පැටර්න් එකක් ගැන. හරිද? එතකොට අපි දැන් කතා කරන්න යන්නේ bearish engulfing pattern එකක්. හරිද? අපි කලින් කතා කරපු එකේම අනිත් පැත්ත. හරිද? හොඳයි මේ ළඟම තියෙනවා. හරි. මේ තියෙන මාකට් එක මෙතනින් මෙහෙම අප් ට්‍රෙන්ඩ් එක ගියා. එතකොට අපිට හම්බුණා මෙතන ෂූටිං ස්ටාර් එකක්. හරිද? ෂූටිං ස්ටාර් එකක් හම්බුණා. එතකොට මේ ෂූටිං ස්ටාර් එකත් එක්කම මෙතන තියෙනවා මේ bearish engulfing එකක්. ඒ කියන්නේ මෙතන sellers ලගේ අතින් මාකට් එක සම්පූර්ණයෙන්ම බයර්ස් ලගේ අතින් sellers සම්පූර්ණයෙන් මාකට් එක දැහැගෙන තියෙනවා. හරිද? එතකොට මාකට් එකේ දැන් කවුද ස්ට්‍රෝං? සෙලර්ස්ලා. sellers ලා. හරි. එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඒක අර අඳුරගන්නේ කලර් එකෙන්ද කොහොමද? ඒ කියන්නේ නෑ බයස්ලා ඒ සෙලස්. කියන්නේ මෙහෙමයි. මම මේක කලර්ස් ටිකත් ඔයාලට දාගන්න. මේක අඳුරගන්නේ සාමාන්‍යයෙන් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක යනවා. අප් ට්‍රෙන්ඩ් එක යනකොට මේ කලර් එක මම දාගෙන තියෙන්නේ මේක ඇත්තටම එන්නේ කොළ පාටයි රතු පාටයි. හරිද? මම මේ කලර්ස් ටික දැන් චේන්ජ් කරගන්න. ආයෙත් තව ටිකක් පැහැදිලි වෙන්න. right මෙහෙම ගන්නකො. මේක ලේසි. Thank you රාජ්‍ය දැන් තමයි මට පැහැදිලි වුණේ කලස් දෙක මාරු කරලා හරි. කලර් එක මාරු කරලා පස්සේ තමයි පැහැදිලි වුණේ නේ. පැහැදිලි වෙන්නේ මම ඒ වගේ තියෙන මේ චූටි චූටි දේවල් මට කියන්න. මේ මොකද ඔයාලා මගේ පළවෙනි බැච් එක මීට කලින් ටීච් කරලා නැහැ. වොලියුම් එක චුට්ටක් වැඩි කරා. හරි. right. මම හිතනවා දැන් ඔයාලට මාකට් එක හොඳට පේනවා ඇති. Thank you. හරි. එතකොට අපි කලින් හැම කැනල් එක ගැන කතා කරා. හැම කැනල් එක තේරුණා නේද? හැම කැනල් එක කියන්නේ මොකක්ද කියන්නේ? ආයෙ මම එක්ස්ප්ලেইন කරන්නද? මම ආයෙ හැම කැනල් එක ගැන කියලා දෙන්නද? නැහැ ඒක තේරුණා. හරි. එතකොට හැම කැනල් එකක් හැදෙන්නේ මාකට් එකේ සෙල් මූවමන්ට් එකක් ඇවිල්ලා මාකට් එක බයස්ලා අතටපත් වෙනකොට මාකට් එකේ හැම කැනල් එකක් print වෙනවා. හරිද? එතකොට ඒක පාර්ට් ටයිම් මොකෙන් වුණත් බූලිස් එක බූලිස් හැම කෙනෙක්කින් හඳුරන්න බූලිස් එන්නේ නැත්නම් සෙල් එකේ රතු පාටින් හැදුනොත් බූලිස් එන්නේ දෙකෙන් නෑ මොකක් ඒ හැදුනොත් කියන්නේ කොළ පාටින් තමයි හැදෙන්න ඕනේ. නැත්නම් මේ රතු පාටින් හැදෙනවනේ. කොළ පාටින් හැදෙන්න ඕනේ. එතකොට මෙහෙමයි පාට ප්‍රශ්නයක් නෑ. අපි සාමාන්‍යයෙන් ඉස්සරහට කතා කරනවා මාකට් එකේ සපෝට් එකක් රෙසිස්ටන්ස් එකක් කියලා. හරිද? එතකොට මාකට් එකේ සෙලර්ස්ලා ඉන්නේ උඩ මාකට් එකේ බයර්ස්ලා ඉන්නේ පහළයි. හරිද? එතකොට ඔයාලට පහසුවට තමයි මේ සෙල් වෙන මාකට් එක රතු පාට තියෙන්නේ. බයි වෙන මාකට් එක කොළ පාටට තියෙන්නේ. හරිද? එතකොට හැම කැනල් එකක් print වෙනකොට අපි ඉස්සරහට පාවිච්චි කරනවා මාකට් එකේ support level. එතකොට support level එකක් උඩ හැම කැනල් එකක් print වෙනකොට අපි තේරුම් ගන්නවා
මේ දැන් මාකට් එකට බයර්ස්ලා එන්ටර් වෙන ගමන් තියෙන. හරිද? එතකොට ඒක කොළ පාටින් හැදෙනවා නම් ඇත්තටම වඩාත් හොඳයි. හරිද? සාමාන්‍ය රතු පාටින් වුණත් හැදෙන්න පුළුවන්. මොකද මාකට් එකක් 100%ක් අපිට නිවැරදි දේම පෙන්වන්නේ නැහැ. මාකට් එක කරන්නේ අපිව නොමග යවන එක. හරිද? ඒක මාකට් එකට ඕනි අපේ සල්ලි ගන්න මිසක් අපේ සල්ලි දෙන්න නෙමෙයි. එතනදී අපි චුට්ටක් මේ කපටි වෙන්න ඕනි මාකට් එකේ දැන් මොකද්ද වෙන්නේ කියන එක ගැන. හරිද? එතකොට මේ පැටර්න් එක හැදෙනවා නම් මාකට් එකේ higher time frame වල සාමාන්‍ය 1 day 4 hour වගේ මෙන්න මේ වගේ කැන්ඩල් එකක් print වෙනවා නම් අපි චුට්ටක් බලන් ඉන්න ඕනි මාකට් එකට දැන් බයර්ස්ලා එනවද කියන එක ගැන. හරි? මෙන්න මේ හැම කැන්ඩල් එක print වෙනකොට අපි බලනවා මාකට් එකට දැන් බයර්ස්ලා මේ මොහොතේ එයිද. හරිද? එතකොට මේ තියෙන්නේ හොඳ හැම කැන්ඩල් එකක්. එතකොට මාකට් එකට බයර්ස්ලා එන්ටර් වෙලා තියෙනවා. හරිද? මූව්මන්ට් එක එතකොට පේනවනේ. හරිද? එතකොට අපි මේකෙම අනිත් පැත්ත කතා කරා ෂූටින් ස්ටාර්. හරිද? මේ තියෙන්නේ ෂූටින් ස්ටාර් එකක්. එතකොට මේ කැන්ඩල් එකම අනිත් පැත්තට print වෙනවා. මේ කියන්නේ buy trade එකක් තියනවා. buy මාකට් එක buy වෙලා මෙන්න මේ වගේ ෂූටින් ස්ටාර් එකක් දෙනවා. එතකොට මේ ෂූටින් ස්ටාර් එකම මම කතා කරා එන්ගල්ෆින් කැන්ඩල් එකක් ගැන. හරිද? මේක බුලිෂ් එන්ගල්ෆින් කැන්ඩල් එකක්. හරිද? එතකොට මේකෙම අනිත් පැත්ත හැදෙනවා bearish engulfing candle එකක්. right? මෙන්න මේ වගේ. මාකට් එකේ එතකොට මේ අප් ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා තියෙන්නේ. මේ අප් ට්‍රෙන්ඩ් එක ආවට පස්සේ මම කලර්ස් දෙක මාරු කරන්න පොඩි වෙලාවක් දෙන්න. මෙන්න මේ වගේ අප් ට්‍රෙන්ඩ් එක ආවා මාකට් එක. හරිද? මේ වගේ කැන්ඩල් එකක් හැදුවා. මම මේක ෂූටින් ස්ටාර් එකක්ම කරන්නම්. ඒකට තවත් ඔයාලට පැහැදිලි වෙයි. හරිද? මේ වගේ ෂූටින් ස්ටාර් එකක් හැදුවා. සෙල් කැන්ඩල් එකක්. හරි. සෙල් කැන්ඩල් එකම ගන්න. ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වේ. මේ කලර් එක ගැන ඔයාලා හිතන්න එපා. හැදෙන කැන්ඩල් එක ගැන හොඳට අවබෝධයෙන් ඉන්න. හරිද? ඊට පස්සේ මේ වගේ තව සෙලර්ස්ලා මාකට් එකට ඇවිල්ලා මේක සම්පූර්ණයෙන්ම ගිල ගන්නවා. හරිද? සම්පූර්ණ මාකට් එකේ කන්ට්‍රෝල් එක සෙලර්ස්ලා අතර ගන්නවා. ඒකට අපි කියනවා එන්ගල්ෆ් කරනවා. කියන්නේ ගිල ගන්නවා. right? එතකොට මෙතන bullish engulfing candle එකක්. මෙතන තියෙනවා bearish engulfing candle එකක්. right? මේකට කොළ පාට දාගන්න. නැත්නම් ඔයාලට පැටලෙයි. හරි. එතකොට මේක ෂූටින් ස්ටාර් එකක් කොළ පාටින් හැදුනත් මේ අප් ට්‍රෙන්ඩ් එක මේක වෙන්නන්න මේ තියෙන්නේ කොළ පාටින් හැදුනා පැහැදිලිද? මේ තියෙන්නේ කොළ පාටින් හැදිලා. එතකොට අපි මේක ගන්නවද හැම එකක් විදිහට නෑ. හරිද? මේක සම්පූර්ණයෙන්ම එතකොට මේ සෙලර්ස්ලා කන්ට්‍රෝල් එක අතට ගන්නවා. සම්පූර්ණයෙන් ගිල ගන්නවා. හරිද? එතකොට මාකට් එකේ වැඩ කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම සෙල් එකට. right? පැහැදිලිද? එතකොට මේ ඔක්කොම වැලිඩ් වෙන්නේ සාමාන්‍යයෙන් higher time frame වලද නැත්නම් සාමාන්‍යයෙන් 10 minutes 5 minutes වල වැලිඩ් වෙනවද? සාමාන්‍යයෙන් 5 මිනිත් වලට වගේ යනකොට
ස්කැල්පින් සාමාන්‍ය ස්කැල්ප් ට්‍රේඩ් වලට යනකොට ටිකක් ඇඩ්වාන්ස් කන්සෙප්ට් යූස් කරනවා ට්‍රේඩ් කරන්න. හැබැයි මේ වගේ දේවලුත් අපි පාවිච්චි කරනවා. මොකද හය ටයිම් ෆ්‍රේම් වල හරිද ගොඩාක් වෙලාවට ඉන්නේ වේල්ස්ලා. හරිද? එතකොට ඒගොල්ලෝ හැම වෙලාවෙම මාකට් එක බල බල ඉන්නේ නැහැ. අපි වගේ රිටේල් ට්‍රේඩර්ස්ලා තමයි පොඩි ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරන්නේ. එතකොට අපි ස්කැල්පර්ස්ලා කියලා හඳුන්වනවා. අපි සාමාන්‍යයෙන් කියපු ප්‍රශ්නේ අත්‍තරම හොඳයි. විනාඩි 5ක් 10ක් උපරිම පැයක් දෙකක් ඇතුළත මාකට් එකෙන් ප්‍රොෆිට් එකක් ගත්තා අයින් වුණා. ඔයා ඒක ගැන නේද අදහස් කරේ? හෙලෝ. හෙලෝ එතකොට සාමාන්‍යයෙන් මේ අපි ඒකට ටිකක් ඇඩ්වාන්ස් කන්සෙප්ට් යූස් කරනවා මේ ස්කැල්පින් වලදී. මම එතකොට දැන් මේක ඔයාලට දුන්නේ ඔයාලා ඩේ ට්‍රේඩින්. එතකොට ස්ටොක් වගේ ගන්නවා නම් ස්ටොක් මාකට් එකේ ට්‍රේඩ් කරනවා නම් මේ කන්සෙප්ට් එක ඔයාලට 70%ක විතර ඇකියුරසි එකක් තියෙනවා. ටෙක්නිකල් පාර්ට් එකට මේක යොදාගත්තොත් ඔයාලගේ ෂෙයාර්ස් බයි කරන්න. හරිද? එතකොට අපි ක්‍රිප්ටෝ කරන්සි එහෙම බයි කරනවා නම් ක්‍රිප්ටෝ කරන්සි හෝල්ඩ් කරනවා නම් මේ වගේ කැනල්ස් print වෙනවා නම් ඔයාලට ස්පොට් ට්‍රේඩින් වල සාමාන්‍යයෙන් අරගෙන හෝල්ඩ් කරන්න පුළුවන් ඒ වගේ කොයින් ස්ටොක්ස් එක. එතකොට ස්කැල්පින් වලට මම නම් ඇත්තටම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ස්කැල්පින් වලට මාකට් එක ගැන සාමාන්‍ය 90%ක විතර අවධානයක් ඇත්තටම අත්‍යවශ්‍යයි ස්කැල්පින් වලදී. එතකොට හොඳ විනයක් තියෙන්න ඕනි ස්කැල්ප් ට්‍රේඩ් කරනකොට. ඩිසිප්ලින් එක විනය කියන එක අනිවාර්යයි. එතකොට ඔයාගේ මනි මැනේජ්මන්ට් එක හරිද? මනි මැනේජ්මන්ට් එක නම්බර් 1 තියෙන්න ඕනි. මොකද අපේ ફોකස් එක චුට්ටක් එහා මෙහා වුණොත් අපේ සම්පූර්ණ වොලට් එකම ක්‍රෑෂ් වෙන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු මේ දේවල් එකතු කරගෙන කොහොමද සාමාන්‍යයෙන් අපි හොඳ ස්කැල්ප් ට්‍රේඩ් වලට මේ දේවල් එකතු කරගන්නේ කියලා. හරිද? එතකොට බිගිනර් කෙනෙක් විදිහට නම් ඔයා තාම මේකට අලුත් නම් හොඳම දේ තමයි ලොන්ග් ටර්ම් ටික දවසක් මාකට් එක මේ කැනල් පැටර්න් අඳුරගන්න එක. හරිද? මේක 5 මිනිත් වලත් වැඩ මම ඕනනම් පෙන්නන්න. 1 මිනිත් වල වුණත් මේ charts වැඩ කරන. හරිද? මම පෙන්නන්න. මේ බලන්න. මේක 1 මිනිත්. හරිද? එතකොට ඔයාලට පැහැදිලිව පේනවද? හරි. එතකොට මේ මාකට් එක ඇවිල්ලා තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එක. එතකොට අප් ට්‍රෙන්ඩ් එකේදී මේ මෙතනින් සම්පූර්ණයෙන්ම මාකට් එක සෙලර්ස්ලා අතට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මාකට් එක ආයෙ පොඩ්ඩක් පහළට ඇවිත් ආයෙ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මාකට් එක මෙතනින් රිවර්සල් සයින් එකක් දීලා තියෙනවා. හරිද? එතකොට මේ අපි ඉස්සෙල්ලා කතා කරේ ෂූටින් ස්ටාර් එක. හරිද? මේකෙන් හොඳ ෂූටින් ස්ටාර් එකක් print වෙලා තියෙනවා. ෂූටින් ස්ටාර් එක print වුණාට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් මම මේ ඇත්තරම මේ වගේ සෙටප් වලට ඔයාලා යන්න එපා. හරිද? මේකේ තව බලන්න දේවල් ගොඩක් තියෙනවා. මේ ෂූටින් ස්ටාර් එක print වෙලා ඉවරනාට පස්සේ මෙන්න මේ වගේ තිබ්බා 1 to 2 වගේ ට්‍රේඩ් එකක් අල්ලන්න පුළුවන්. හරිද? ප්‍රොෆිට්. හරිද? හැබැයි මේ වගේ දේවල් වලට අධි අවදානම්. හරිද? ඒක මේක අනිත් පැත්තට යන්න පුළුවන්. මොකද 1 මිනිත් වලදී ගොඩාක් මාකට් එකට මුදල් ගලාගෙන එන ප්‍රවණතාවය වැඩි. හරිද? මේකට තව එකතු කරගන්න දේවල් ගොඩාක් තියෙනවා. හරි? එතකොට ඒ වගේම තමයි බුලිෂ් එන්ගල්ෆින් පැටර්න් එක. හරිද? මේ තියෙන්නේ බුලිෂ් එන්ගල්ෆින්. මේ වගේ සෙල් කැන්ඩල් එකක් ආවා. මේක සම්පූර්ණයෙන්ම මේ කැනල් තුනෙන්ම මේක සම්පූර්ණයෙන්ම ගිලගෙන තියෙනවා. හරිද? මාකට් එකේ බයර්ස්ලා මාකට් එකට එන්ටර් වෙලා තියෙනවා. හරි? එතකොට අපිට පුළුවන් සාමාන්‍ය මෙන්න මේ වගේ ලෙග් එක තියලා 1 to 1 setup එකක් වුණත් ගහන්න. හරිද? මේ එකට එකක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඔයා මෙතෙන් ඩොලර් 100ක් මේ රිස්ක් එක ගත්තා නම් ඔයාලට මෙතෙන් ඩොලර් 100ක් ඇවිල්ලා තියෙනවා. ඒක ගැම්බ්ලින් විදිහට යන්න පුළුවන්. හරිද? ඒක නිසා
තව ඉගෙන ගන්න ඕනේ. නේද? මම නම් කියන්නේ ඔයාලගේ අධ්‍යාපනය තමයි අංක 1 වෙන්න ඕනි. හරිද? අධ්‍යාපනයෙන් පස්සේ ඔයාලට පුළුවන් ඇතිතරම් මේකේ හොඳ එක්ස්පීරියන්ස් එකක් අරගෙන ට්‍රේඩ් කරන්න. පැහැදිලිද? කිසිම වෙලාවක ඔයාලට ෂුවර් නැතුව ඔයාලා කිසිම ට්‍රේඩ් එකක් ගන්න යන්න එපා. හරිද? මේ තියෙන්නේ බෙයාරිෂ් එන්ගල්ෆින් පැටර්න් එකක්. හරිද? මේ තියෙන්නේ මාකට් එක උඩට ඇවිල්ලා තියෙනවා. මෙතන බුලිෂ් කැන්ඩල් එක print වෙලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම එන්ගල්ෆ් කරලා තියෙනවා. හරිද? ඒතකොට මේක හොඳ එන්ගල්ෆින් පැටර්න් එකක්. ඒතකොට මාකට් එකේ සෙලර්ස්ලා. તો මාකට් එක උඩට ගියා. උඩ අපි අර වගේ කලින් දාලා තියෙන ට්‍රේඩ්ස් තියෙනවා. හරිද? ඒ ට්‍රේඩ්ස් ටික ගත්තා, ලික්විඩිටි ටික ගත්තා. හරිද? දැන් මෙන්න මේ වගේ මම ඉස්සෙල්ලා කිව්වේ. එතකොට මේ වගේ ඒරියා වල තියෙන්නේ ලික්විඩිටි. හරිද? මාකට් එකේ ට්‍රේඩ්ස්. එතකොට මේ ට්‍රේඩ්ස් වල තියෙන අපි සාමාන්‍ය 1 to 2 වගේන් තියන්නේ. මේ ස්ටොප් ලොස් ටික ගත්තා. හරිද? මාකට් එක වහම පල්ලෙහාට ආවා. හරි. එතකොට ඒ වගේ දේවල් අපි ඒ වගේ ට්‍රේඩ්ස් ගන්නකොට බලන්න දේවල් කාරණා ගොඩාක් තියෙනවා. හරි. එතකොට අපි අද කතා කරේ හැම කැනල් එක ගැන.